වතුර බැහැලා ගිහලා සතියකට විතර පස්සේ තමයි මේ බුල්ගල්ඩේරියා සූඩෝමෙලි කියන බැක්ටීරියා එක පැතිරෙන්න ගන්නේ. මේකෙන් මේ මැලියොයිඩොසිස් කියන අසනීප තත්ත්වය එන්න ගන්නවා. ඉතින් මේක වෙන්න හේතුව තමයි ගම් වතුර ගල්ලා තියෙනකොට මේ දේවල් තියෙන්නේ වතුර යට. ඒ කියන්නේ පොළව ඇතුලේ. එතකොට මේක ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. දැන් වතුර බැහැලා ගිහිල්ලා ඉවර වෙලා මඩ ටික විතරක් උඩට ඇවිල්ලා ඒවත් වේලෙන්න ලං වෙනකොට මේකට පුළුවන්කම එනවා ප්‍රභා සංශ්ලේෂණය හරහා එයාට ඕන ශක්තිය ගන්න. ඉතින් මේ නිසා මිනිස්සු සමහරට දැනුවත්කමක් නැතුව අර මඩවලවල් උඩින් ඇවිදන් යනවා. මේ නිසා මෙන්න මේ ලෙඩේ හැදෙන්න ගන්නවා. මේකෙන් එළියට පේන නිකන් කැස්සක් හෙම්බිරිස්සාවක් විදිහට. හැබැයි උනාට මේ තත්ත්වය භයානක වෙන්න පුළුවන්. දරුණු නියුමෝනියා තත්ත්වයකට උනත් මේක යන්න පුළුවන්. ඉතින් මොනම හරි මේ වගේ තත්ත්වයක් පේනවා නම් අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න ඕන ඔයා. ඉතින් දෙවැනි දේ තමයි ඔයාගේ ගෙදර තියෙන අත්තිවාරම. මේ වෙනකොට ඔයාගේ ගෙදර තියෙන අත්තිවාරම අනිවාර්යෙන් වතුර නිසා හයිය නැති වෙලා තියෙන්නේ. සමහර වෙලාවට කන්දක් උඩ වගේ නම් ඉන්නේ එකපාරවට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි වෙනකොට මේ වාත කුහර සමහරට ඔයාගේ ඇතුලේ ඇති වෙන්න පුළුවන්. අර වතුර ටික හිඳිලා ගියාම පස්සේ. මේ නිසා ඔයාගේ ගෙදර තියෙන අත්තිවාරම හයිය නැති වෙන්න පුළුවන්. එනිසා පරිස්සමෙන් ඉන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාගේ ගෙදර යට වෙලා තිබ්බනම් සමහරවල සත්තු මේ වෙනකොටත් ඔයාගේ ගෙදර ඇතුළට ඇවිල්ලා පදිංචි වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒ කට්ටිය අපි එලවලා දැම්මා කියලා හිතුවට සමහර වෙලාවට ඒගොල්ලෝ තාමත් ඒ ගෙදර ජීවත් වෙනවා වෙන්න පුළුවන් ඔයා නොදැනුවත්ව. ඉතින් මේ නිසා ඔයා නොහිතන වේලාවක ඒ සත්තු ආය පාරක් ඔයාගේ ගෙදරට එන්න පුළුවන්. ඒ නිසා ඒකත් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. සහ මේ වෙලාවේ අනිවාර්යෙන් ඔයා රජයේ කියන දේවල් අකුරට පිළිපදින්න ඕනේ. මොකද එහෙම කියන්නේ